ඔන්න ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා මගේ වවුල එල්කේ මගේ YouTube channel එකට. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ ටිකට. ඉතින් බලන්නකෝ අපේ ඇස් අදා ගන්නවත් බැරි වැඩක් තමයි අන්තිමට වෙන්නේ. අමාරුවෙන් හරි කොහොම හරි ගිල්ලානේ. බඩේ ඉඩ තියෙනවද දන්නේ නැහැ මේ වගේ එකක් ගිලින්න. අපි පොඩි කාලේ කාටුන් බලද්දී ඔයාලා දැකලා තියෙනවද? කෝටු කෑලි දෙකක් අතුලලා ගින්දර ගන්නවා. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. ඇත්තටම කැලේකදී වගේ කිනි පෙට්ටියක් හොයාගන්න බැරුණොත් මේ ක්‍රමය අපිට සාර්ථකව අත්සදා බලන්න පුළුවන්. බලන්නකෝ ගින්දර එන හැටි. ඇත්තම වැඩේ මරුනේ. ඔයාලා try කරලා බලන්න. කවුද මීට කලින් මේ සතාගේ කට දැකලා තියෙන්නේ? ඇත්ත කියන්න ජීවිතේ පළවෙනි පාට නේද මේ සතාගේ කට දැකලා තියෙන්නේ. ඔව් ඉතින් මේ වගේ වීඩියෝ පෙන්වන්න ඉතින් මම්ම ඉන්න බෑ ඔයාලට. එහෙනම් ටක් ගාලා කිනලා මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට පොඩි like එකක් දාලා යාළුවොන්වත් බලන්න පොඩි share පාරක් දාලා එමුදක් ගාලා. ඉතින් බලන්නකෝ කටට කෑම දානකම් කට අරගෙන ඉන්න හරි ලස්සන අපූර්ව. මෙන්න මේ අමුද්‍රව්‍යයේ නම නම් මට හොයාගන්න බැරි වුණා. දන්න කවුරු හරි ඉන්නවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාමුද? ඉතින් ගොළු බෙල්ලොන්ගේ ගමන හිමින් වුණාට උන්ගේ කෑම නම් හිමින් නෑ. මම ඔයාලට මෙහෙම කිව්වේ ඇයිද කියලා දැන් ඔයාලටම තේරෙයි. බලන්නකෝ තරඟට කන හැටි. ඉතින් අපි කට අරගෙන හරි ආසාවෙන් බලන කාටුන් සහ ෆිල්ම් වල බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක හැදෙන්නේ මෙහෙම කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද? කාඩවත්ම කරදරයක් නැතුව තමන් වැඩේ පාඩුවේ කරගෙන ඉන්න හරකෙක් නේ. හරකෙක් වුණත් අන්න එහෙම තමයි ඉන්න ඕනේ. මෙතන උනේ මොකද්ද කියලා මටත් හිතා ගන්න බෑ. ඉතින් ඉබ්බෝ හිමින් ගියාට උන්ගේ වැඩ නම් හිමින් නෑ. ඉතින් ඔයාගේ සුරතලා බෙහෙත් බොන්නේ නැත්තම් මෙන්න මේ ක්‍රමයේ පොඩ්ඩක් අත්දා බලන්නකෝ. පොර දන්නේ නැහැ පොරට බෙහෙත් පෙව්වා කියලා. ඉතින් බාස්ගේ වැඩේ මක බාස් කරන්න එපා කියන්නේ ඔන්න ඕකට තමයි. අපරාධය අර ගෙදර. කියුට් හුරතල් ගෙම්බෙක් නේ. මේ තාතාගේ නම දන්න කවුරු හරි ඉන්න නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යමුද බලන්න. මේක දැකලා මටත් ඈනුමක් ගියා. ඔයාටත් ගියාද? ඉතින් ඔයාටත් ඈනුමක් ගියා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මං හැමදාම කියනවා වගේ අපි වෙනස් විදියට හිතන්න ගත්ත දවසට මේ ලෝකෙ සුන්දරයි. බලන්නකෝ පඩිපෙළේ ලස්සන සහ ස්වභාවිකව නිර්මාණය කරලා තියෙන විදිහ. ඉතින් මේක දැක්කම හැරි පොටර් කතාමාලාව මතක් වුණාද? එහෙනම් දාමුද වීඩියෝට ලයික් එකක්. ඉතින් මේ වගේ දෙයක් ඔයත් පොඩ්ඩක් try කරලා බලන්න. ලස්සන නිර්මාණයක් නේ. ඉතින් බලන්නකෝ ස්මාර්ට් ටේප් එක උපකරණයෙන් වැඩ ගොඩාක් වෙනවා. ඉතින් කට් කපනවා නම් මෙන්න මේ ගානටවත් කට් එකක් කපන්න ඕන. බලන්නකෝ නිකන් කට් එකක් කැපුවේ නෑ වගේ මේක ජොයින්ට් වෙන හැටි. අන්තර්ජාලයේ වවුල පියාසර කර කර ඉද්දි ලස්සනට සිංහල කතා කරන සුදු නෝනා කෙනෙක් හම්බුණා. බලන්නකෝ එයාගේ සිංහල පාරවල් ටික කොහොමද කියලා. In Sri Lanka we don't say hey come here, we say hey Mali, hey Nangi, hey Aka, hey Aya. අශ්පේක් වෙන්න හිටපු එකෙක් අම්මලාගේ කීමට නැටුම් ගුරුවරයෙක් වුණා. ගුරුවරයෙක්ද ශික්ෂකද කියන්න මම දන්නේ නැහැ. කොහොම හරි වැඩේ ලස්සනයි පොර පට්ට ටැලන්ට්. කොහොමද පිට්සා එකේ සයිස් එක? ඔයා මීට කලින් දැකලා තියෙනවද මෙච්චර ලොකු පිට්සා එකක්? රස පාටයිනේ. හැබැයි හොඳම ටික බිමට වැටෙනවා. මීට කලින් ඔයා දැකලා තියෙනවද ඇඳුම් වල print ගන්න හැටි? ඔන්න බලන්නකෝ. කෙල්ලොන්ට නම් සුපිරි බාන්නේ. Tamanට කැමති ෆොටෝ එක දුන්නා අතේ කියුටස් කරගත්තා. ඇත්තටම සුපිරි ඇඳුමනේ. මෙයාගේ ඇඳුමක් කීයක් විතර වෙනවද දන්නේ නැහනේ. පවුල එක්ක අන්ධකාරයේ පියාසෙරිටත් එකතු වෙන්න කියලා. ඉතින් ළමයි මං අදට සමුගන්නවා ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් මගේ channel එක subscribe කරලා ඉතින් පරිස්සමට ඉන්න.